පින්සිනා කැන්වම තිරේවා සාමයේ හිරු එවි අඹ නුවන් තුෂාර වන මම ධම්ම ආරක්ෂකගේ දෝන මතේරුවන් තුෂාර වන මම මෙහි සිටින පුලුක්කුට්ටි ආරච්චිගේ දෝන කෞශල්‍යා සොනාලි මදුෂිකා යන අය නීතියේ හැටියට විවාහ කරගත් මාගේ භාර්යාව වශයෙන් පිළිගන්නා බවට මෙහි සිටින සියලු දෙනාම සාක්ෂි වනමෙන් ඉල්ලා සිටිමි. මනාල මහත්මිය කියවන්න. පුලුක්කුට්ටි ආරච්චිගේ දෝන කෞශල්‍යා සොනාලි මදුෂිකා වන මම පුලුක්කුට්ටි ආරච්චිගේ දෝන කෞශල්‍යා සොනාලි වන මම මෙහි සිටින ධම්මි ආරච්චිගේ දොන් අසේල නුවන් තුෂාර යන අය දොන් අසේල නුවන් තුෂාර යන අය නීතියේ හැටියට විවාහ කරගත් මාගේ ස්වාමිපුරුෂයා වශයෙන් පිළිගන්නා බවට මෙහි සිටින සියලු දෙනාම සාක්ෂි වනමෙන් ඉල්ලා සිටිමි.
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මේන්ද්‍ර මාදිමකීලං බුවනේතු භූතා මොහන්දකාර භජතං භවබාර හාරං ලෝකෝත්තමං කරණතං යදී දේව දේවා දිනේන්ද්‍ර සිංහ පවරං සිරසා නමාමි සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා පුතේ අතින් අල්ලගන්න සම්මා සම්බුද්ධ ලෝකත්මේ සම්මා සම්බුද්ධ තේ නමෝ මහා කාරුණිකෝ නාතෝ නිකාය පත්තපාණි නම් පුරෙත්තා පාරමී සබ්දා පද්දෝතම් බෝධි මුත්තම හේතේන තත්තවත්තේන හෝතු තේ ජය මංගලං දුරු දේවී දේවිඳුට මෙකල යුවල රැක දෙවන්න පාන් පුඩා සබරගමුවේ දේවාලෙහි වැඩ සිටින්න සමන්තුරිඳුගෙන් අවසර මගුල් පෝරුවේ සිටින්න සංගේ කාමේච රූපේ ගිරිජකර තටේ දහන් චලිච්චය විමානේ දීපේ රක්තේත ගහනේ ත්‍රිභුවන ග්‍රහණේ කෙවත්තුම්බි කෙත්තේ බුම්මා වායක්කු දේවෝ ජලපල විසමේ සස්ස ගන්ධප්ප නාගා නික්කිතා සන්නිකේතන් මුනිවර වචනං සාදෝ මේ තුනතු තිනෙත් සිදුහත් මහත් බලවත් දෙවියනෝ උඩත් දෙරනත් ජලත් පර්වත හිමෙහි වෙසේනා දෙවියනෝ සමන් බොක්චල් විභීෂණ සැම චුවරම් චම දෙවියනෝ රකිත් දින දින අනුහසින් මේ යුවතිපති හට මංගලම් හොරණ දීපං කරව මුනි රජ එදා විවරණ දුන්බෙලෙන් දෙරණ පවතින බුද්ධ පූජා දෙන්න මලගන්න නිතර පැවතුණු අනුහසි කරන සටනෙති පැරදි වසවතු ගියේ දස පෙරුමන් බෙලෙන් බුද්ධ රත්නේ ආනුභාවයි යුවතිපති හට මංගලම් මංගල මුද්ද කුමරියගේ වමතේ කුමරුගේ දකුණතේ වෙදැඟිලි මෙකෙරෙහි යොමනු මුදු පළඳවනු සිරිතේ මංගල මුදුව පළඳා සරණ යුග දිවි එකලු කළදා දිවි ඇති තෙක්ම පුබුදා සතුට සොම්නස ගෙනෙයි සැමදා පිනය බලය අඹු සැමිවීමට ලැබුණා සෙනෙහි සිතින් පෝරුව මත ගෙන සිදුවා රණේරුවට ඉන්නට දැන් පින් නැතුවා කුමරිට පළඳන්න මේ මංගල තැල්ලා හරි පුතේ අරගෙන සාරං සාරං විචිත්‍ර දෙය ලෝකං ලෝකං යුතං දිනවරං චිරසා නමාමි මේ සරණ බන්ධනයේ ජීවිත කාලෙටම ඒ විදිහට පවතින තමයි තාත්තයි ආශිර්වාද කරන්න පුතේ. පොඩක් උත්තලා අපි
වක්‍රමය භවන්තු තේ භවතු තප්ප මංගලං රක්ඛන්තු තප්ප දේවතා තප්ප සංඝානුභාවේන තථාතුක්ති භවන්තු තේ භවතු තප්ප මංගලං රක්ඛන්තු තප්ප දේවතා තප්ප සංඝානුභාවේන තථාතුක්ති භවන්තු තේ ආනිනම් පූරෙත්වා පාරමී සබ්දාපත්තෝ තම් බෝධිමුත්තමං සහස්මාබිනිම් නිතසායුදන්තං ගිරිමේකලං උදිත ගෝර සසේන මාරං දානාදි ධම්ම විලීනා ජිතවා මුනින්දෝ තන් තේජසා භවතු තේ ජය මංගලානි ඒතාපි බුද්ධ ජය මංගල අට්ඨගාථා යෝවාචකෝ දින දිනේ සාරතේ මාතන්දී හිත්වානනේක විවිධානී චුපද්දවානී මොක්කං සුකං අධිගමේය නරෝ සපඤ්ඤෝ ඇති දැඩි කරා වූ ආදරණීය පුංචි කිරිල්ලි දැන් ගෘහණියක් වෙලා නව යුග ජීවිතයක් කරා පියමන් කිරීමට සූදානම් වෙනවා අම්මේ. ඉතින් මේ අවස්ථාවේදී ආදරණීය පුතණුවන් විසින් ඔබ මේ දියණියට දෙන ලද මව්කිරි වලට කළගුණ සැලකීමක් වශයෙන් ආදරණීය මෑණියනි ඔබ විසින් මේ දියණියට දුන් මව්කිරි මෙතකයි කියා මිල කරන්නත් බෑ මෙතකයි කියා ගණනය කරන්නත් බෑ. එහෙත් ආදරණීය පුතණුවන් විසින් රෙජිකත්වයක් පිරිනමනවා ඔබ කළ උතුම් සත්කාරයට ආදරණීය මෑණියනි ඔබ විසින් දෙන ලද මව්කිරි මේ රෙජිකත්වයක් පොඟවලාවත් නිම කරන්න බෑ. ඉතින් ඒ උතුම් වූ කළගුණ සැලකීම තමයි මේ රෙජිකත්වය නැත්තම් කිරිකඩ සේලය ආදරණීය පුතණුවන් විසින් ඔබට ලබා දෙන්නේ. ආදරණීය දියණියනි මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න ඔබ මෑණියන් සමග සිටින කාලය තුල මෑණියන්ගේ සෙවණේ කැදැල්ලේ සිටින කාලය තුල ඔබගේ යම් හෝ වැරද්දක් සිද්ධ වුණා නම් ඒකට සමා කරලා නව යුග ජීවිතේ කරා පියමන් කරන මේ උතුම් අවස්ථාවේදී ආදරණීය මෑණියනි ඔබගේ ආශිර්වාදේ මාර ලබා දෙන්න. ඒ වගේම නිදුක් නිරෝගීව চিරාත් කාලයක් ආදරණීය මෑණියන්ට ආයු වළඳීමටත් සියලු කටයුතු බලාපොරොත්තු වේ ආකාරයෙන් ඉසිද්ද වෙලා ඒ ජීවන ගමන සම්පූර්ණ කිරීමටත් හේතු වාසනා වේවා කියලා හිතාගමු. ඔක්කාක රජ කල සුබ්‍රහ්මයයි නම් කල නායක බමුණු කුල තමයි බ්‍රහ්මාභිෂේකයෙහි මුල සුබ්‍රහ්ම නම් කියන බමුණෙක් ඒ ගම වසනා සෝමචිරි කියන බමුණු කුමරුට දාව උපනා බ්‍රහ්මමාලනී නම් මෞතුමියගේ කුසයෙන් බිහිව ගරු විලසින් ඉතා සොඳසේ වැඩේ තතෝතින් මෙසේ වැඩෙනා කල තරණක් බලානිති කල බ්‍රහ්මනායක කුල කුමරුට තරණ දුන් කල මෞතුමිය මෙලතේ ඇවිදින් ළඟට නොලතේ බමුණු කුමරුට මෙසේ කියවදනක් ඉතා දුකතේ අනේක දුක් වින්දා පුතනුව මදුව සන්දා
දෙතන කිරි කන්දා මගෙන් කොපමණ බොණ්ඩ ඇත්දා මා විඳපු දුක්චේ දුව ඇති කළේ මලක්චේ කුමරුණි නෙතක්චේ වදා ඇති කළ දුවකි තතෝචේ සෝක දුක් සිතිලා බමුණු කුමරුට එකලා මව්තුමට වැඳලා මෙසේ වදනක් ඇසුවේ තෙපලා ඇයිද අම්මේ ඔබ කඳුලැලි වගුරන්නේ කිසිදා දුකක් දුව හට මම නොම දෙන්නේ සම්පත් පිරි ඇත මාහට සැනසෙන්න නොදැනෙන්නේ කිමද නොම දන්නේ කොහොම නැහැ මගේ පුතේ දුකවාවන්නේ කොහොම දතමාතයක් කුත තුළමා හොවාතම රැයනිති නොලැබ ඒ ගැනසිහි කරගතම අම්මා කෙනෙක් මිස දුක දන්නේ කොහොම අවුරුදු ගණන් එක දිගටම නිදී මැරුවා ඇඟලේ නහර වියැලෙන තුරු කිරි පෙව්වා සිහියට නැගෙන විට හදවත කකියනවා ඒකයි පුතේ දෙනෙතට කඳු ලැලියාවා දත මත එකඩසරි උපන්දා සිට දුන් කිරි කත්කියක් රෙදිකරි පෙඟෙන්නට ඇත දුවට දුන් කිරි රනින් කිල්ලෝටේ ඇමනෝ එරන් කෙන්දයි රන්ගාපු ගිරයයි තබා කිරිකඩ මවට පිදුවයි අම්මාරගෙන ඉත මතින් තියාගන්නන්නේ මං කිව්වට පස්සේ පොඩ්ඩක් පත්තර අදියක් දෙකක් පත්තර කියලා යන්නේ පුතේ ඔයා මල් බුකියක දෙන්නකෝ අපි අම්මා රාත්‍රී වාදේ කවියක් කියමු පුතා වැඳ ගන්න හරි අම්මා ඉතරට එන්නකෝ මං කිව්වට පස්සේ දෙන්න පුතේ දත මතක් කුස තුලේ හොවමින් ලොවට මා බිහි කරපු අම්මේ ගලන ලේ ටික කිරට හරවා පොවා ඇති දැඩි කරපු අම්මේ යත උතුම් මේ මොහොත දක්වා දෙනෙත් දෙකමින් රැකපු අම්මේ සිරි උතුම් නුබේ දෙපා නමදිමි යන්න අවසර දෙන්න අම්මේ හරි පුතේ අම්මා හිත මතින් තියාගන්න දෙන්නම ඇඳ ගන්න පුතේ දෙන්නම ඇඳ ගන්න ඔයත් ඇඳ ගන්න දුවයි පුතයි ඇඳ ගන්න දත මාතේ උරේ කත්පා පෝචේදි උද්දිකාරණං ආයුධී ගන්වත්ස සතන් මාතු පාදං නමහං පුතේ ඔළුව පොඩ්ඩක් පහත් කරගන්න අම්මා ආශිර්වාද කරන්න හිතාත ගාලා හරි හරි අම්මා හරි පස්සෙන් පතරේ තල්ලුණු මගේ අත මිදුල වටේ ඇවිදලා තෙල් ලම් කෙරුව සිහිවන විට දීපිය තුම නුඹේ ගුණ සුවඳ වාවා ගන්නේ කොහොමද මගේ බොළඳ සිත ගියා ඈත පිටිසර ගම් වලට පියා සොයාගෙනත් මිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සැපතක් මට දුන්නු පියා දලඳා සමිදු පිහිටයි ඔබේ
අදර පියා දුවලා දෙන්න පුතේ අල්ලගෙන තාත්තට බුලත් අත දීලා වැඳ ගන්න. දෙන්න වැඳ ගන්න පුතේ. උද්දිකාරෝ අලින්ගිත්වා තුම්බිත්වා පිය පුත්තකං රාජමක්තං තුපතිතං පීතු පාදං නමාමහං. තාත්තේ තාත්තා ගාලා ආශිර්වාද කරන්න. පුතේ පොඩ්ඩක් පාත් දෙන්න. හරි තාත්තේ බොහොම ස්තුතියි. මෑණියනි බුලත්තුරු ලබාගෙන ඔබගේ පුතණුවන්ටත් ඔබගේ දියණියටත් යුග ජීවිතයේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ආශිර්වාද කරනවා. හරි. හරි තාත්තා. මේ අවස්ථාවට පැමිණ සිටිනා වූ වැඩිහිටි නාතිත මිත්‍රාදීන්ට මම ගෞරවයෙන් කොරණ දීපං කරවමු නිරජ එදා විවරණ දුන් දෙලෙන් දෙරණ පවතින බුද්ධ පූජා නිතර පැවතුණු අනුහතින් කරන සටනෙදි පැරදි වතවතු ගියේ දත පෙරුමන් බෙලෙන් බුද්ධ රත්නේ ආනුභාවයි යුවතිපති හට මංගලම්. තුන්ද තුන්නිරි දුන්ට දාවු එසිදුහත් කුමරුන් උතුම් බැන්ද මංගල කිඹුල්වත් පුර නුවර ඉපදුණු අනුහති කරන සටනෙදි පැරදි වතවතු ගියේ දත පෙරුමන් බෙලෙන් ධම්ම රත්නේ ආනුභාවයි යුවතිපති හට මංගලමයි සතුන් සැමහට නිවන් සැප දෙන බුදුරුවන් කොතෙක් කීවත් බැරිය නිමවා ගන්න වදහල දම්රුවන් කෙතක් සේමයි භෝග ඵල දෙන සාසනේ දරූ සංගරුවන් තෙතක් වේවා යුවතිපති හට වේවා ජයසිරි මංගලම්. බුද්ධං බුද්ධං බුද්ධ දිවාකර බුද්ධ රත්න තරනේ තරනේ ධම්මං ධම්මං ධම්ම දිවාකර ධම්ම රත්න තරනේ තරනේ සංඝං සංඝං සංඝ දිවාකර සංඝ රත්න තරනේ තරනේ බුද්ධං ධම්මං සංඝ දිවාකර ත්‍රිවිධ රත්න තරනේ තරනේ ඔප්පු දී ජය මංගලම් ගණ්ඩ දලු මුර සිටින නෑයෝ පිරිවරා දෙවි මංගලම් සිව්වරම් දෙවියන්ට පහළව රකින සැම දෙවියන් විසින් පෝරුවෙන් බැස යන්න අවතර දෙන්න දෙවියනි මංගලම් සිද්ධ රන්දුණු එරත් කඟ සොටි සලඹ පයලු මංගලම් ලද්ද නොම එන වදුරු උවදුරු දුරු කළේ දෙවි මංගලම් සිද්ධ පත්තිනි පතිනි පතිදම් සිල බලයෙන් මංගලම් පෝරුවෙන් බැස යන්න අවතර දෙන්න දෙවියනි මංගලම් එදා ගෞතම මුනිදු ඉටගෙන බිහි කළ මංගලම් සදා සත්‍යය ලොවට පහදා දනන් හට තෙත් කළ බෙලෙන් මෙදා පෝරුවේ සිටන් බතිනට වරම් ලද මේ දම්පති උදා කරගෙන ජයෙන් ජය ඔබේ තබනු මැන ඔබේ පාකමල්. ආදරණීය පුතේදුවේ මේ අවතාරය ඉතිපත් කරගන්න. භූමියේ පා තැබීමට hina වෙලා බහින්න. සංසොතින්නේ ඔබ දපුණු පද පාකමල්. මහා කාරුණිකෝ නාතෝ සම්පත පානින පුරෙත්තා පාරමී සබ්බාපතෝ තම්බෝධි මුත්තම ඒකේන සත්‍යවත්තේන හෝතු තේ ජය අන්තතල බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි වාසනාවන්ත පින්වත්නි අද අපේ අසේලනුවන් පුතණුවන් ඒ වගේම නෝනා මහත්මිය තමන්ගේ දිවි ගමන තුල යුග ජීවිතයට ප්‍රවිෂ්ඨ වීම අරමුණු කරගෙන මේ ආශිර්වාදාත්මක පිරිත් සූත්‍ර දේශනාවක් සිද්ධ කරගන්නට අදහස් කළා. ඉතින් කසාද බඳිනා වගේම තමයි මාව වැඩම කරගෙන පිරිත් ටිකක් කියාගන්නත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඉතින් මං කිව්වා අපි ලේසියකට වඩින්නේ නැහැ. ඉතින් මේ මංගල උත්සව ශාලාවල් වලට කියලා. මේ දෙමව්පියෝ සතුටු වෙන්න පුළුවන්. මේ ගම් ප්‍රදේශය තුල විශේෂයෙන්ම ආගම දහමට අනුකූලව ගොඩනැගුණු තරුණෙක් තමන්ගේ දියණියන්ට සරණ පාවා ගන්නට විවාහ කර දෙන්නට කටයුතු කිරීම අතිශයින්ම වටිනා වාසනාවක්. මොකද සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ඒතේන සච්ච වජ්ජේන පාතු තන් රතනත්තයන් ඒතේන සච්ච වජ්ජේන පාතු I found a love for me. Darling, just dive right in, follow my lead. Well, I found a girl, beautiful and sweet. Well, I never knew you were the someone waiting for me. Just kids when we fell in love, not knowing what it was. I will not give you up this time, darling, just kiss me slow. Your heart is all I own, and in your eyes you're holding mine. Baby, I'm
song. When you said you looked a mess, I whispered underneath my breath, but you heard it, darling. You look perfect tonight. Well, I found a woman stronger than anyone I know. She shares my dreams. I hope that someday I'll share her home. I found a love to carry more than just my secrets, to carry love, to carry children of our own. We are still kids, but we're so in love, fighting against all odds. I know we'll be alright this time. Darling, just hold my hand, be my girl, I'll be your man. I see my future in your eyes. Baby, I'm dancing in the dark with you between my arms, barefoot on the grass, listening to our favorite song. When I saw you in that dress, looking so beautiful, I don't deserve this, darling. You look perfect tonight. To the ones that we got. Cheers to the wish you were here, but you're not. Cause the drinks bring back all the memories of everything we've been through. Toast to the ones here today. Toast to the ones that we lost on the way. Cause the drinks bring back all the memories, and the memories bring back your. There's a time that I remember when I did not know no pain, when I believed in forever and everything would stay the same. Now my heart feel like December when somebody say your name. Cause I can't reach out to call you, but I know I will one day. Hey. Everybody hurts sometimes, everybody hurts someday. Hey, hey. But everything gon' be alright. Gonna raise a glass and say, hey. Here's to the ones that we got. Cheers to the wish you were here, but you're not. Cause the drinks bring back all the memories of everything we've been through. Toast to the ones here today. Toast to the ones that we lost on the way. Cause the drinks bring back all the memories, and the memories bring back your. Memories bring back your. There's a time that I remember when I never felt so lost, and I felt all of the hatred was too powerful to stop. Now my heart feel like an ember, and it's lighting up the dark. I'll carry these torches for you, and you know I'll never drop. Yeah. Everybody hurts sometimes, everybody hurts someday. Yeah, yeah. But everything gon' be alright. Gonna raise a glass and say, hey. Here's to the ones that we got. Cheers to the wish you were here, but you're not. Cause the drinks bring back all the memories of everything we've been through. Toast to the ones here today. Toast to the ones that we lost on the way. Cause the drinks bring back all the memories, and the memories bring back your. Memories bring back your. Memories bring back your. Let's meet on the island high. We float together like water. We collide like a star. Everything we have been through has got us
so comfortable, and no one seems to hold me like you do. You're so wonderful. A star could never shine as bright as you. Shine as bright as you. Even the dark days still see light. Even the birds still sing at night. Congratulations and celebrations when I tell everyone that you're in love with me. Congratulations and jubilations. I want the world to know I'm happy as can be. Who would believe that I could be happy and contented? I used to think that happiness hadn't been invented, but that was in the bad old days before I met you. When I let you walk into my heart. Colors and promises. How to be brave? How can I love when I'm afraid to fall? Watching you stand alone. All of my doubt suddenly goes away somehow. One step closer. I've died every day waiting for you, darling. Don't be afraid. I have loved you for
සිටන්නේ ඇත මැත නොබලා දුවන සිල්ලි 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 ඇත මැත යන්නේ රැට නිදි මරන්නේ ආත පාත නොබලා දුවන සිල්ලි 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 Happy to
Samboole kodala
එන්නකෝ එන්ජොයි වෙන්න ගන්නනේ. විනේෂ් මහත්තයා එන්නකෝ. ඔව් කට්ටිය.
බහන තාම ඇහෙනවා කිව්වට කීවැල් ගොතලා තියනවා සීපද හදලා ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු මංගල සභාවෙන් අවසරයි. ඉස්සලාම අපි ස්තුති කරනවා මනමාලි මහත්මියගේ පැත්තෙන් පොඩි පිරිසක් ආවත් ඔයාලා හොඳටම අපිට සංග්‍රහ කරා. අපි හොඳට පිළිගත්තා. ඒ හින්දා ඔයගලන්ට අපි ගොඩක් ස්තුති කරනවා. මම මේ වෙලේ කියන්න ඕනේ දුක හිතන දෙයක් වුණත් සෝබගේ අම්මයි මායි කියන්නේ සමකාලීන මිතුරියෝ. ඉතින් සෝබගේ අම්මා නැති වෙන්නේ සෝබා බොහොම චූටි කාලෙදී. ඉතින් අම්මෙක් නැතුව දරුවෙක් විශේෂයෙන් ගෑනු ළමෙක් හැදෙනවා කියන්නේ ඒකේ කියන්න දෙයක් නෑ ආයේ. එහෙම කියන ගමන් කියන්න ඕනේ ඔයගොල්ලෝ දෙන්නට ගොඩාක් පිං සෝබගේ අම්මයි තාත්තයි වෙලා මේ වෙලාවේ දේ කරපු දේ ගැන. ඉතින් සෝබා කියන්නේ අද මෙහෙම රෝස මලක් වගේ හරියට හොඳට පේන්න හිටියට තනිකර යකඩයක් වගේ. මං කියන්න ඕනේ මොකද මගේ දුවයි සෝබයි මාස ගානයි හිට මෙට ලැජ්ජාවෙන් උනත් මං කියනවා මගේ දුවට තේ එකක් හදාගන්න දන්නේ නැහැ. සෝබා කියන්නේ හොඳට මාළු මස් කපලා පවා උයන්න දන්න ගෑනු ළමයි. පාට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මොනවාද මේ ඒ දේ ගැන මං තව දෙයක් කියන්නේ. ඉතින් ඒ දේ ඔක්කොම අම්මා නැතුව තාත්තා හොඳට හැදුවා. තාත්තා හරි ආදරෙන් බලාගත්ත නොසැහෙන කියන්නේ අදට වෙනකම්ම තාත්තා හොඳින් ආදරෙන් බලාගත්ත. නමුත් අම්මික් නැති අඩුව පිරිමහන්න හරි අමාරුයි. ඉතින් ඒ තාත්තේ තියාගෙන දරුවා මේ තරම් ලස්සනට හැදුනා. ඉතින් අද ඔයගොල්ලෝ දෙන්නා හොයාගෙන ආවා. ඒ ඉතින් මේකයි ඉතින් චූටි තාම පොඩි වයස. ඒගොල්ලන්ගේ අතින් වැරදි වෙන්න පුළුවන්. හිත රෙදිවීම ඇති වෙන්න පුළුවන්. ඒවා ඒගොල්ලන්ට හොඳින් කියලා දීලා මොකද ඔයා ළඟට ආවේ ආයේ අම්මික් තාත්තෙක් හොයාගෙන ඒ දේ ආදරෙන් බලා ගන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මම සෝබට කියනවා පුතෙක් අම්මෙකුට ආදරය කරන තමන් තමයි තවන්ගේ බිරිඳට ආදරය කරන්නේ. කවදාකවත් මම ඒක අත්දැකීමෙන් කියන්නේ පුතෙක් කොච්චරම් තමන්ගේ අම්මෙකුට ආදරය කරනවද ඒ තරම් තමයි තමන්ගේ බිරිඳට ආදරය කරන්නේ. අම්මට ආදරය කරනවා කියලා කිසිම දවසක ඊර්ෂ්‍යා කරන්න එපා. එතන බොරුවට අම්මට ආදරය නොකර බොරුවට බිරිඳට ආදරය පෙන්වනවා නම් එතන ආදරයක් නෑ පුතේ, වංචාවක් තියෙන්නේ. ඒ හින්දා පුතා කොච්චරනම් අම්මට ආදරය කරනවද ඒ තරම්ම තමයි තමන්ගේ බිරිඳට ආදරය කරන්නේ. ඒ හින්දා ඒක අවබෝධ කරගෙන ප්‍රශ්න ඇති කරගන්න නැතුව හරි ආදරෙන් ඉස්සරහට ජීවත් වෙන්න කියලා ඉල්ලනවා. සෝබව ආදරෙන් බලා ගන්න කියලා ඉල්ලනවා. ඉතින් ඒතරයි ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඒලා හරි ජෙස්පීටයි පුතේ ඔයාලා දෙන්න. කිව්වා වගේම මම බේබි ඇන්ටි වයි චන්දනං කරලයි කාලෙක ඉඳන් දන්නවා. දැන් ගොඩක් කාලෙක ඉඳන්. ඒගොල්ලෝ ඇත්තටම අම්මයි තාත්තයි වගේ ශෝබට සලකයි. මොකද ඒගොල්ලෝ ඇත්තටම මාර හොඳ හදවතක් තියෙන දෙන්නේ. මම විශ්වාස කරනවා නිලන්ති මහත්මිය කිව්වා වගේ ඒ විදිහට ආදරෙන් දුවෙක් වගේ ශෝභාව බලාගනි කියලා. ඒ වගේම අපි කැමති මනමාල මහත්මයාගේ පැත්තෙන් ස්තුති කතාව කරන්න සුදත් චන්දන මහතාට ආරාධනා කරන්න. ජය මංගලම් වේවා ශ්‍රී සුබ මංගලම්. පුතේ ඇත්තටම යුවතිපති දෙපළගේ දෙමව්පියන්ගෙන් ඉතාමත්ම ගෞරවනීය අවසරයක් පතනවා. ඒ වගේම පැමිණ සිටින ඥාති හිතවත් සම්භාවනීය සියලුම දෙනාට ගොඩක් ආදරෙයි. ඒ වගේම අවසරය පතනවා. උදෑසන සිට ප්‍රණීත ආහාර ප්‍රණීත වීම ඒ සෑම දෙයක්ම අපි ඒ වගේම නටලා ගායලා වයලා බොහොම වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඒ වගේම ආදරණීය යුවතිපති දෙපළට ඉදිරි කාලය බොහොම අඩුයි, නැත්තම් දිග කතාවකට සැරසිලා හිටියේ. ඉතින් මගේ පුතේ මං කාටවත් මගේ පුතේ කියන්නේ නැහැ කියනවා අඩුයි පුතේ. ඉතින් ඇත්තටම මම චන්දන ඔයාගේ තාත්තා චන්දන. ඉතින් කෙටියම කිව්වොත් පුතේ බොහොම උගත් හදවතක් තියෙන, ඒ වගේම වටිනා කියන රැකී රක්ෂාවක් කරන හැඩකාර
වැඩකාර උගත් කියන එකේ දැවැන්ත පුතෙක් ඔයා. ඒ තැනට ගෙනාවේ මේ ඉන්න ආදරණීය අම්මා තාත්තා. අද ඔයා ජීවිතේ වටිනාම කියන කඩයිමේ වටිනාම කියන තැන තමයි ඔයා ඉන්නේ. ජීවිතේ ආයෙ ලබන්න බෑ ඔය තැන. අද තමයි දවස ඒ සුබ මොහොත එළඹිලා තිබුණේ අද උදෑසන. ඉතින් ඔය දෙපළ අත්වැල් බැඳගෙන දිගු ගමනක් යන්න මේ සියලු දෙනාම මේ ආරාධනෙන් මෙතන පැමිණ තිබෙන්නේ ඔබ දෙපළට සුබ පතන්න. මොකද ජීවිතයේ අද දවස ආයෙ ලැබෙන්නත් එපා. ඉතින් කෙටියෙන් මම කතා කරන්නම් පුතේ. කුඩා කාලේ ඉඳන් බොහොම දුක් විඳලා ඔයාව හැදුවේ මේ තැනට මේ අම්මා තාත්තා. වටිනා කියන පුතෙක් කියන එක වටින පහ ගමන් මේ ලෝකෙට ඇහෙන්න මට කෑ ගහලා කියන්න පුළුවන්. හරිද? අර පොඩි හාමුදුරුවෝ දෙය කිව්වා වගේ පන්සලත් එක්ක වැවයි දාගබයි ගඩොලයි වාගේ හැදුණු පුතෙක් ඔයා. ඒ හින්දා ඒ ගැන නිකලල් දෙයක් නැහැ, කැලලක් නැහැ. වටිනා කියන සම්පතක් සෝබා පුතේ වාට ලැබිලා තියෙනවා. රැක ගන්න ඔයා රැක ගනී කියලා මම විශ්වාස කරනවා. මොකද දෙවරක් මැණික් ගල් අත ගන්නත් බෑ, පයින් ගහන්නත් බෑ. වටිනා කියන සම්පතක් ඔයාට ලැබිලා තියෙන පුතේ. ඒ සම්පත දීලා තියෙන මේ අම්මා තාත්තා ඔයාගේ නැන්ද මාමා බොහොම වටිනාකමක් දීලා සලකන්න. තමාගේ ආදරණීය ස්වාමිපුරුෂයාට වගේම මේ දෙන්නව යහතින් සැපෙන් සතුටින් බලා ගන්න පුතේ. මොකද ඒ වගේම මම ආදරණීය නැන්දම්මට ඉල්ලනවා මේ සභාව ඉදිරියේ ඒ දෙන්නගේ ජීවන ගමනේ ජීවන මන්තලාව හෙට උදෑසන සිටන් ආදරණීය ඔයාගේ පුතාට ගෞරවනීය තේක පුතේ ඔයා හදලා දෙන්න. ඒක තමයි ආත්මීය ගමන. මම ආඩම්බරෙන් කෑ ගහලා කියන මගේ නෝනා මෙතන ඉන්නවා. ඇඳෙන් ස්වාමිපුරුෂයා නැගිටින්න කලින් බිරිඳ නැගිටලා තේක හදන් එන්න මගේ පුතේ. ලෝකේ ගමන, ජීවිතයේ ගමන, මේ දෙමව්පියන් දෙන්න බලා ගන්න ගමන කවදාවත් වරදින්නේ නැහැ මගේ පුතේ. ස්වාමිපුරුෂයා අවදි වෙන්න පෙර ඔයා ඇඳෙන් බහලා තේක හදන් එන්න. කෑම එක ඔතලා දෙන්න. වැට්ට ගිහිල්ලා එන ස්වාමිපුරුෂයා බලන් ඉන්න. ඇත්ත කිව්වොත් ගේට්ටු වැරලා ගෙට ගන්න මහරයට. අද ඉඳන් අම්මට ඉන්න දෙන්න එපා මගේ පුතේ. හෙට ඉඳන් මේ අම්මා රෑ එකටත් නැගිටිනවා. රෑ දෙකටත් නැගිටිනවා. පාර බලන් ඉන්නවා. ඒ රත්තරන් කඳ පරිස්සම් කරලා ඔයාට දීලා තියෙන්නේ. පයින් ගහලා එලවන්න නෙමෙයි මගේ පුතේ. හැමදේම මේ විදිහට බලා ගන්න. ඒක තමයි ලෝකේ තියෙන උතුම්ම දේ. ඒ වගේමයි මගේ පුතේ මම ඔයාට ගොඩක් දේවල් කියන්නේ මම දන්නවා. අහස පොළව ගැට ගන්න බැරි වුණත් ඔයා සෝබව රකින්න. ඒක විශ්වාසයි. මට මගේ පුතා අවිශ්වාස නෑ සෝබා. නමුත් කසුන් කියන චරිතේ චූටි කාලේ ඉඳන් මේ චූටි මාමට කතා කරලා තියෙන්නේ එහෙමයි. ඒ විශ්වාසය තියෙනවා කවදාවත් වරදක් කරන්නේ නැහැ කියන ඔය ඇස් දෙක මේ මංගල් සභාවේ මේ දහසක් ඇස් මැද මං දිවුරනවා. ඔයා බලා ගන්න, ඔයාව ආරක්ෂා කරනවා. ඒ සියලු සම්පත් බොහොම දුකසේ හම්බ කරපු වටිනා කියන තාත්තෙක් විශාල සම්පතක්, විශාල අධ්‍යාපනයක්, විශාල රැකියාවක්, රූප ස්වභාවයෙන් විශාලයි. අද අපේ නෝනා කිව්වා උදේ පාන්දර විජේ කුමාරතුංග එළියට බහිනවලු. ආන් ඉන්නව නැන්දා. තවත් මොකද නන්දා මාල්නි දාලා ගියානේ. එහෙනම් ඔන්න නන්දා මාල්නි ළඟට නෑ මාල්නි පොන්සේකා දාලා ගියානේ. ඔන්න ළඟට ගෙනත් දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පරිස්සම් කරගන්න ලෝකයක් ආදරය කරાવી, ගෞරවය කරાવી. ඉතින් ගොඩාතුර කතා කරන්නේ නැහැ. පැමිණ සිටින මංගල සභාවෙන් මම මොනවා හරි අත්තරද්දක් සුළු දෙයක් වුණා නම් කවුරු හරි පිළිගන්න කාට හරි යමක් ලැබෙන්න චූටි හෝ සංග්‍රහ කටයුතු අතපසු වීමක් වුණා නම් චන්දන එයත් චන්දන මාත් චන්දන ඒ යුවතිපති දෙපළ වෙනුවෙන් ඒ ඥාති පාර්ශ්වය වෙනුවෙන් යුවතිපති දෙමව්පියන්ගේ පාර්ශවයෙන්ුත් ඒ සෑම සියලු දෙනාගේම මම ඉතා ගෞරවයෙන් සමාව භජනය කරනවා. යම් අත වැරද්දක් සිදු වුණා නම් අපිට සමාව වෙන්න. ඉතින් ගොඩක් දුර කතා කරන්නේ නැහැ. පැමිණ සිටින සියලු දෙනාට අපේ චන්දන සහෝදරයාගේ ආරාධනාව පිළි අරගෙන මේ පැමිණි සෑම සියලු දෙනාටම වටිනා කියන ස්තුතියක් කරමින් මංගලම් ජය, මංගලම් පුතේ, බුදු සරණයි, ගමන ජයයි, සුබයි. මම නවතිනවා.
එදා නිමිනුවා මං ඇගේ ලෝකේ රජ වූ හැටි පවසා පුත ඒ කිරුලේ හිමිකම අද ඔබගේ රැකගන්න මාගේ පනයි සුරතේ එල්ලී මෙදා ඔබේ පියමැන යන යුවතී මගේ ලෝකේ ආදරේ පිරු සුරතල් දඟකාරී මාතුරුලේ නැලවුණු හැටි මතකයි අදටත් ලෙන්ගතුකම එහෙමයි ආදරය ඇයයිදු මගේ පනයි අද ඔබගේ සෙවනේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබේ කුලගේ මිනි පහන්දිලේ ඔබේ කුලගේ මිනි පහන්දිලේ